හායි කොහොමද? ඉතින් සුබම සුබ දවසක් වේවා කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම අරන් වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ගොඩක් අය මගෙන් අහනවා ඇන්තූරියම් පැලවලට ගහන්න හොඳ කෘමිනාශක වර්ගයක් මොනවද කියලා. ඉතින් මම ගොඩක් දුරට පාවිච්චි කරන්නේ මෙන්න මේ කෘමිනාශකය තමයි. මේකෙන් කොළ කොඩ වෙලා තියෙනවා නම් ඒ වගේම කුඩිත්තෝ ඉන්නවා නම් අර සුදු පාටට අපේ ඇන්තූරියම් ගස්වල තියෙනවා පිටිමකුණ කියන සතා ඉන්නවා නම් අපිට පුළුවන් මෙන්න මේ කෘමිනාශක වර්ගය භාවිතා කරන්න. ඉතින් මේක හරිම සැර බෙහෙත් වර්ගයක්. ඉතින් පොඩි ළමයිගෙන් ඈඩ් කරලා තියාගන්න ඕනේ. මිට්සු ඇබමැක්ටින් කියන්නේ මේක තමයි. මම ගොඩක් දුරට මාසයකට මාස එකහමාරකට වගේ සැරයක් තමයි මේක පාවිච්චි කරන්නේ. මේ බෝතලේ තියෙනවා ග්‍රෑම් 18ක්. ඉතින් මේකෙන් ගොඩාක් අපි දාන්නෙත් නෑ. ලීටරයකට වගේ මිලි 2ක් 3ක් වගේ තමයි මම දාන්නේ. ඉතින් සම්පූර්ණ අපේ ඉන්න මේ පැලවල පණුව පවා නැති වෙලා යනවා. ගොළු වෙල්ලන්ටත් හොඳයි. ගොළු වෙල්ල එහෙම එන්නේ නැහැ වගාවට. ඉතින් මේක හරි හොඳ කෘමිනාශක වර්ගයක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ වගාවත් ගොඩාක් මේ මොකක් හරි එහෙම තියෙනවා නම් පණු රෝගයක් ඒ වගේ පිටිමකුණ වගේ ඉතින් රෝග තියෙනවා නම් මේක හොඳයි. මෙන්න මේ බෙහෙත් එක භාවිතා කරන්න. ඉතින් හොඳම දේ තමයි හත් ග්ලව්ස් දාලා මාස්ක් එකක් දාලා මේක ගහන්න. මොකද මේක ගොඩක් සැරයි. නිතර නිතර භාවිතා කරන්නත් හොඳ නෑ මේක. ඉතින් ඔයාලගේ ඇන්තූරියම් වගාවට හොඳයි මම මේ ගෙන ආපු වීඩියෝ එක කියලා හිතනවා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහටත් ලස්සන වීඩියෝ ඔයාලට වටිනා වීඩියෝ අරන් එන්න උත්සාහ කරනවා. ඉතින් මිහිතුරු සෙවණත් එක්ක හැමදාම රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ඉතින් ඔයාලා හින්දා තමයි මම ඉදිරියට දවසින් දවස යන්නේ. ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.